ඕලුගලට ලක්ෂ 50ක් දී සෙව්වන්දි නේපාලෙන් පනින්න හදයි. කොළඹ ශ්‍රී ලංකාව පාතාලනායක ගණේමුල්ල සංජීව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැලසුම්කාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඇය ඇතුළු පාතාල සමාජිකයන් 4 දෙනෙකු මුළු 5ක් අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා සහ පොලිස් පරීක්ෂක ගිහාන්ද සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් විසින් නේපාලයේ දින 3ක් පුරා විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදී. මෙම මෙහෙයුම සඳහා නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ ඉන්ටර්පෝල් සහාය ලැබී ඇත. අත්අඩංගුවට ගැනීම සහ පාපොච්චාරණය ඉෂාරා සෙව්වන්දි 25කු නම් නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාක් ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක සැඟවී සිටියේදී පෙරේදා ඔක්තෝබර් 13 වනදා රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමේදී ඇය මට හිතුණා කවදා හරි ඕලුගල සෑවිත් මාව ඇරස් කරයි කියලා. මාස 7ක් තිස්සේ නේපාලේ හිර වෙලා ඉඳලා මට ඇති වෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. යයි ප්‍රකාශ කර තිබේ. ඇය ඕලුගල මහතා දුටුසැනින් ඕලුගලස යයි පවසා දීර්ඝ හුස්මක් පිට කර ඇත. මෙහියුමේ විස්තර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී අසංක කරවීට මහතාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන්ද සිල්වා යන මහත්වරුන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේ ඉකුත් සෙනසුරාදා ඔක්තෝබර් 1 වහ සිටය. කෙහෙල්බද්දර පද්මේ නැමැති සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරු මත ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින ස්ථානය හඳුනා ගැනීමට හැකි වී ඇත. මෙහෙයුමේ මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාරා සෙව්වන්දිගේ සහායකයා ලෙස කටයුතු කළ කෙනඩි බස්තියන් පිල්ලේ හෙවත් ජේ.කේ. බායි නැමැත්තාය. මොහු නීත්‍යානුකූල මුහුදු මාර්ග ඔස්සේ අපරාධකරුවන් රටින් පිටතට රැගෙන යාම රැකියාව ලෙස කළ ඇත. ජේ.කේ. බායිගේ ලද තොරතුරු මත ඉෂාරා සෙව්වන්දි සිටිය ස්ථානය නිවැරදිව හඳුනාගෙන ඇයව අත්අඩංගුවට ගැනීමට රොහාන් ඕලුගල මහතාට හැකි වී ඇත. සෙව්වන්දිගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මේගේ මද්ද්‍රව්‍ය ජාලයට සහ පාතාල කල්ලියට සම්බන්ධ තවත් අපරාධකරුවන් 3 දෙනෙකු කාන්තාවක් එතුණුව පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී කල්ලියේ ප්‍රධාන සමාජිකයන් වූ ගම්පහ බබා නැමැතියා අත්අඩංගුවෙන් බේරී යාමට රොහාන් ඕලුගල මහතාට රුපියල් ලක්ෂ 50ක අල්ලස් මුදලක් ලබා දීමට උත්සාහ කළත් රොහාන් ඕලුගල මහතා එම යෝජනා ප්‍රතික්ෂේප කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සැඟවී සිටීම සහ පලා යාමේ සැලසුම අත්අඩංගුවටගත් සැකකරුවන් අතර ඉෂාරා සෙව්වන්දිගේ රූපයට සමානකම දැක් වූ චාවක්කචේරියේ පදිංචි තක්ෂී නැමැති කාන්තාවක් වූ හෙළිවී ඇති තොරතුරුවලට අනුව ඉෂාරා සෙව්වන්දි මෙම දෙමළ කාන්තාවේ ඡායාරූප හා දත්ත වාර්තා යොදාගෙන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර යුරෝපයට පලා යාමට සැලසුම් කර තිබේ. ජේ.කේ. බායි මේ සඳහා සහාය වී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මතයි. ගණේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දි දින කීපයක් කොළඹවට සැඟවී සිටිය පසු මතුගම හා මිද්දනිය ප්‍රදේශවලට ගිය ඇත. මිද්දනියේදී ඇය සමග එක් වූ ජේ.කේ. බායි විසින් ඇයව මුලින්ම බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවට පසුව දින 6ක දුම්රිය ගමනකින් නේපාල දේශ සීමා හරහා නේපාලයට රැගෙන ගිය ඇත. නේපාලයේ කට්මන්දු නගරයේ නිවසක් කුලටගෙන සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසා දී ඇත්තේද මොහු විසිනයි. කෙසේ වෙතත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කල්ලිය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමත් සමග ඉෂාරා සෙව්වන්දිගේ සියලු සැලසුම් ව්‍යර්ථ වී ඇත. ඝාතනයේ පසුබිම පාතාල කල්ලිනායක ගණේමුල්ලේ සංජීව ඝාතනය කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි 19 වනදා කෙහෙල්බද්දර පද්මේගේ නියෝගයෙන් මතයි. ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ කොමාන්ඩෝ සලින්ත විසින් අතර නීතිඥයෙකුගේ වෙසගෙන අධිකරණයට පැමිණ ඔහු විසින් ඝාතනය සිදු කළේ. ඉෂාරා සෙව්වන්දිද නීතිඥවරියෙකුගේ වෙසගෙන මෙරට මෙහෙයුම කටයුතු මෙහෙවා ඇත. අත්අඩංගුවටගත් සියලුම සැකකරුවන් මෙම වන විට නේපාල පොලිසිය භාරයේ රඳවා සිටින අතර වැඩිතර විමර්ශන කටයුතු සහ ඔවුන්ව මෙරට ගෙන්වා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.